මේ කාලේ ගොඩාක් කට්ටිය විදේශගත වන්න තමයි බලාපොරොත්තුෙන් වෙන්නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ලස්සන ජීවිතයක් ගත කරන්න, හොඳට සල්ලි හම්බ කරන්න, අනාගතයක් හදන්න. ඒක ඇත්ත. හැබැයි ඒකේ තව පැත්තකුත් තියෙනවා. විදේශගතව ඉන්නවා කියන්නේ හැමදාම සතුටින් ඉන්නවා කියන එක නෙවෙයි. ඔයාලගේ පවුලේ විශේෂ අවස්ථාවලදී ඔයාලා නැහැ. අම්මගේ ආදරය නැහැ. තාත්තගේ උපදෙස් නැහැ. අයියලා මල්ලිලාත් එක්ක රණ්ඩු වෙන ඒ වෙලාව නැහැ. වයිෆ්ගේ ආදරය, දරුවගේ සිනාව මේ ඔක්කොම දුරස් වෙලා යනවා. සමහර දවස් තියෙනවා වැඩ කරලා ගෙදර ආවට කතා කරන්න කවුරුත් නැති දවස්. ඒ වගේම තමයි සමහර දවස් තියෙනවා දරා ගන්න බැරි දුක ෂෙයා කරන්න බැරිව තනිව අඬන දවස්. සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නේ ලස්සන කාර්, ලස්සන ඇඳුම්, පිටිපස්සේ ලස්සන සීනරීස්. ඒ හැම පින්තූර පිටිපස්සෙම නොකියූ කතා ගොඩක් තියෙනවා. විදේශ මුදල් හොයන එක එච්චර ලේසි නෑ. ඒ හොයන්න ගොඩාක් කට්ටිය ගොඩාක් කැපකිරීම් කරන්න වෙනවා. කාලය, පවුල, සතුට, නිදහස මේ ඔක්කොම කැපකිරීම් කරලා තමයි විදේශ මුදල් හොයාගන්න පුළුවන්. හැබැයි මේ හැම දුෂ්කරතාව මැදත් අපි තවම විදේශගතව ඉන්නේ ඇයි කියලා කිව්වොත් අපේ පවුල වෙනුවෙන්, ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන්. මමත් ඉන්නේ කුවේට්. විදේශ ජීවිත ලස්සන වුණාට ඒකේ පිටිපස්සේ ගොඩාක් කැපකිරීම් තියෙනවා. රටක ඉන්න හැම කෙනාම වීරයෙක්. මොකද ඔවුන් තමන්ගේ සතුට පිටිපස්සට දාලා තමන්ව විශ්වාස කරන අය, තමන් ආදරය කරන අය බලාගන්න ගොඩාක් කැපකිරීම් කරනවා. ඔයාලත් විදේශගතව ගෙදරට වෙකේෂන් යන කට්ටියව බලනකොට ඒගොල්ලන්ගේ කැපකිරීමත් එක්කම ඒගොල්ලන්ව බලන්න. Thank you.